Hello guys, welcome back my YouTube channel. අනිතින් අදත් මම අරගෙන ආවා ඔයාලට ලස්සන වීඩියෝ එකක්. අපි අද ආවන්නේ වන් ගෝල් ෆේස්. මේ දවස්වල ඉතින් ඔයගොල්ලන්ට අමුතුවෙන් මතක් කරන්න ඕන නැහැ. නත්තල් නිසා හැමතැනම නත්තලට සූදානම් වෙන කමක් තියෙන්නේ. ඉතින් අපිත් ආවා නත්තලට කලින් වන් ගෝල් ෆේස් එකේ රවුමක් දාලා යන්න. හරි. දැන් ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන්. මොකද වෙන්න කියලා ගයිස් මන් වන්ගෝල් ෆේස් යන්න හේතුව තමයි වන්ගෝල් ෆේස් එකේ ලොකුම ලස්සනම නත්තල් ගහක් හදලා තියෙනවා කියලා කිව්වා. ඉතින් ඒක බලන්න යන්න මටත් ආස හිතුණා. ඉතින් ඒ නිසාම තමයි අද මම වන්ගෝල් ෆේස් යන්නේ. හරි බලමුකෝ අපි ගිහින්. හැබැයි ගයිස් මුලින් නම් මට මේ නත්තල් ගහ හොයාගන්න මාරම කටක් ගන්න ඕන. මේ හරි ගයිස් මට කියන්න ඕන අපිත් නත්තලට ගොඩක් ආදරේ. අපි බෞද්ධයෝ වුණාට අපි නත්තලට ගොඩක් ආදරේ සහ ගොඩක් කැමතියි. ඉතින් ඒ ෆෙස්ටිවල් එකත් අපි හරි ආදරෙන් එන්ජොයි කරනවා. මෙරි ක්‍රිස්මස්. නෑ දැම්ම නෑ මේ නත්තලට කලින්නේ අපි ගියේ නත්තලට කොහොම හරි දවස් 3-4කට විතර කලින්. අපි මාරම සෙනගක් හිටියා වන්ගෝල් ෆේස් එකේ. හරි ඉතින් ඔය ඉන්නේ අපි මෝඩයෝ 3 දෙනෙක් ගණන් ගන්නවා. ගයිස් මෙතන පුංචි අයට පොඩි ප්‍රෝග්‍රෑම් එකක් තිබ්බා ටොෆි වලින්. මට මතක නෑ මොකක්ද කියලා හරියටම. ගයිස් මෙතන ටොෆි වලින් හැමදේම සලසලා තිබ්බේ. ඉතින් මටත් හිතුණා නේ මම පොඩි එකෙක් වුණා නම් මටත් ගිහින් එයාලත් එක්ක සෙල්ලම් කරලා ටොෆි ගොඩක් ගන්න පුළුවන් කියලා. හරි ඔන්න ඉතින් ෆයිනලි මම නත්තල් ගහ හොයාගත්තා. අද ගයිස් එක මම ලස්සනයි. ඔන්න ඊට පස්සේ අපි ගියා ගෝල් ෆේස් එක පැත්තේ. ඇත්තටම මේ වීඩියෝ එකෙන් මම නත්තලට කලින් දවස වගේම අපි නත්තල් දවසෙත් ගෝල් ෆේස් ගියා. ඉතින් ඒ වීඩියෝස් ටිකත් මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් අරගෙන එනවා. බලන්න අනිවාර්යෙන්ම දිගටම එකතු වෙලා ඉන්න නත්තල් දවසේ මොකද උනේ කියලා. Hello guys, Merry Christmas. අන්න ඉතින් අද තමයි ක්‍රිස්මස් ඩේ එක. ඒ කියන්නේ නත්තල් දවස තමයි අද. හරි ඉතින් අපි නත්තල් දවසෙත් ආවා ගෝල් ෆේස් එක පැත්තේ. ඉතින් මොකද වෙන්නේ කියලා බලන්න. මේ වෙලාව නම් මාරම ලස්සනයි. කොහේ ගියත් ඉතින් මගේ නම් ළමා මානසිකත්වය එළියට පායනවා. ඉතින් ඒක නම් නැති වෙන්නේ අර ට්‍රැක් ගතිය. ඉතින් ගණන් ගන්න එපා ඒක. ඉතින් අපි ලොකු වුණාට වයසින් ලොකු වුණාට ඇත්තටම තාමත් අර ළමා මානසිකත්වයේ හිම්ම තියෙනවා. හරි දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ක්‍රිස්මස් දවසේ තිබ්බ ෆනි ගේම්ස් ටිකක්. ගයිස් මේවා දැක්කම ඇත්තටම මාරම hina යනවා. මොකද මේ හැමෝම කෑ ගහන සද්දෙට මේ මාරම hina යනවා. ඉතින් මාරම ෆනි දවසක්. මේවා දැක්කම නම් ඉතින් මටත් යන්න හිතුණ සෙල්ලම් කරන්න. අනේ හරිම ෂෝක්. හරි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ගයිස් අත මාරම ක්‍රවුඩ් එකක් ඉන්නේ. හරි අමාරු. ඔන්න අපිට හම්බුණා නත්තල් සීයයි නත්තල් ගහයි. ඇත්තට මේක හරිම ලස්සනයි. ඉතින් ඊට පස්සේ අපි ගෝල් ෆේස් එකේ ඉඳන් වන් ගෝල් ෆේස් යන්න හිතාගෙන ආවා.
අයියෝ බලන්න කොන වැඩේ මාරම සෙනගක් ඉන්නේ ගයිස්. යන්න බැරි වෙන තරමටම සෙනග ගොඩායි. ඒ වගේම දිගම දිග පෝලිමක් තියෙන වන් ගෝල් ෆේස් එකට යන්න. ඒ වගේම එක ගේට් එකයි ඕපන් කරලා තියෙන්නේ. ඉතින් මං හිතන්නේ මුළු කොළඹම අද වන් ගෝල් ෆේස් ඇවිත් තියෙනවා. ඒ තරමට මාරම සෙනගක් ගයිස්. ඔයාලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකෙන් කොච්චර සෙනගක් ඉන්නවද කියලා. So I think guys අපි හිතුවා වන් ගෝල් ෆේස් යන්න නැතුව අපි බෝඩිමට යන්න ඕන කියලා. එහෙනම් guys අද වීඩියෝ එක මෙතනින් end කරනවා. හැමෝටම මෙරි ක්‍රිස්මස් and සතුටින් පරිස්සමින් ඉන්න. bye bye.